ඔයාලා හිතන හැටියට අංශභාග නිසා අවුරුද්දකට කී දෙනෙක් විතර මිය යනව ඇද්ද? ඔයාලා ඇහුවොත් පුදුම වෙයි අංශභාග සහ හෘදයාබාධ නිසා ලංකාවේ අවුරුද්දකට 70000කට වඩා මිය යනවා. ඒ කියන්නේ හරියට ලංකාවට අවුරුද්ද ගානේ සුනාමියක් එනවා හා සමානව මෙන්න මේ රෝග දෙකෙන් මිය යනවා. මේ මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ම අංශභාග නිසා ඇතිවෙන බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වෙලා තියෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් මිය යාමට හේතුවක් විදිහට මෙන්න මේ අංශභාගයේ මූලික රෝග ලක්ෂණ හඳුනා නොගැනීම සහ ඉක්මනින් ඒ රෝගීන්ව රෝහල්ගත නොකිරීම මේකට හේතුවක් විදිහට වෛද්‍යවරුන් පවසනවා. ඉතින් රෝග ලක්ෂණ හඳුනා ගන්න නම් රෝග ලක්ෂණ මොනවද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. අපි අද බලමු අංශභාගයේ මූලික රෝග ලක්ෂණ මොනවද කියලා. ඊට කලින් අංශභාග කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ලබා ගමු. අපි හැමෝම දන්නේ අංශභාග කියන්නේ ඇඟේ එක පැත්තක් පණ නැති වෙනවා කියන එක. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි මොලේ එක පැත්තකට රුධිර ගමනාගමනය අඩු වෙලා ඒ පැත්තේ සෛල මැරෙන එකට. එතකොට මේ රුධිර ගමනාගමනය අඩු වෙන්න හේතු මොනවාද? රුධිර ගමනාගමනය අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් අන්න ඒ රුධිර නාල කොලෙස්ටරෝල් වගේ දේවල් වලින් බ්ලොක් වෙලා අර heart attack එකක් හැදෙනවා වගේ ඒ රුධිර ගමනාගමනය අඩු වෙලා රුධිරේ නැති නිසා ඒ පටක මැරෙන්න පුළුවන්. අනිත් හේතුව තමයි විශේෂයෙන්ම ප්‍රෙෂර් තියෙන ලෙඩුන්ට ප්‍රෙෂර් එක හොඳටම වැඩි වෙලා අන්න ඒ රුධිර නාර පිපිරිලා ලේ ගැලීමක් වෙලා අන්න ඒ විදිහට එක පැත්තක් පණ නැති වෙන්න පුළුවන්. ඉතින් ওই කාරණා දෙකෙන් තමයි අංශභාගය හැදෙන්නේ. දැන් අපි බලමු මොනවාද රෝග ලක්ෂණ අංශභාගයෙන් මුලින්ම අපිට දක්නට ලැබෙන. ඉතින් ඒ ටික කතා කරන්න කලින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලම අපි ඒ ටික බලමු. හරි. මෙන්න මේ රෝග ලක්ෂණ මතක තියාගන්න ඇමරිකාවේ මෙන්න මේ ස්ට්‍රෝක් සම්බන්ධ ඒ කියන්නේ අංශභාගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අපිට ලේසි ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඒකට අපි කියන්නේ be fast කියලා. be fast කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් ඉක්මන් වෙන්න කියලා. හැබැයි මේකේ අකුරු වලින් තමයි මෙන්න මේ රෝග ලක්ෂණ ටික ඒගොල්ලෝ විස්තර කරන්නේ. ඒකේ පළවෙනි අකුර තමයි B. B කියන්නේ බැලන්ස් එක. ඒ කියන්නේ ඔයාට ෂණිකව තමන්ගේ බැලන්ස් එකේ ප්‍රශ්නයක් આવොත් වැටෙන්න යනවා නම් ඇවිදිද්දි එක පැත්තකට විසි වෙන්න යනවා නම් කැරකිල්ල වගේ එනවා නම් අන්න එහෙම වෙනවා නම් ඒ කියන්නේ හොඳට මෙච්චර කල් ඉඳලා එක පාරටක ෂණයෙන් මෙන්න මේ වගේ බැලන්ස් එකේ ප්‍රශ්නයක් එනවා නම් අන්න ඒක මෙන්න මේ අංශභාගයේ පෙර නිමිත්තක් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙතනදී ඔයාලට මම යමක් කියන්න ඕන මේ කැරකිල්ල බැලන්ස් එකේ ප්‍රශ්න අංශභාග නිසාම නෙමෙයි වෙන හේතු නිසා වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඇතුල් කනේ ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. අපි ඒ ගැන වෙනම වීඩියෝ එකක් ළඟදිම කරනවා. ඉතින් subscribe කරලා තියාගන්න. හැබැයි මෙන්න මේ වගේ එක පාරම බැලන්ස් එකේ ප්‍රශ්නයක් එනවා නම් ඒක අංශභාගයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. හරි. අර නමේ V fast එකේ දෙවෙනි එක තමයි E අකුර. E අකුරෙන් කියන්නේ I කියලා. ඒ කියන්නේ අපේ විෂන් එක. ඒ කියන්නේ අපේ පෙනුමේ ප්‍රශ්නයක් එකපාරම එනවනම්. ඒ කියන්නේ ඔයාගේ පෙනුම හොඳට තිබිලා හදිසියෙම පෙනුම බොඳ වෙලා යනවා වගේ දෙයක් වුණොත් අන්න ඒකත් මෙන්න මේ අංශභාගයේ මූලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟ අකුර තමයි F අකුර. F කියන්නේ face කියලා. face කියන්නේ මූණ. ඊළඟට බලන්න මූණ. ඒ කියන්නේ මේ මූණේ කට පැත්තකට යනවා නම් අන්න ඒකත් අංශභාගයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කට පැත්තකට යන එක ගැන ෂුවර් නැත්තම් ඔයාලා කියන්න යට hina වෙන්න කියලා. hina වෙන්න කිව්වහම කට පැත්තකට ඇදිලා යනවා නම් එක පැත්තකට ඒක අංශභාගයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා නම් අනිවාර්යෙන්ම ඊටාම ඉක්මනින් ප්‍රධාන රෝහලක් කරා යන්න. හරි. ඊළඟ අකුර තමයි A. ඒ කියන්නේ arm. arm කියන්නේ අත. ඒ කියන්නේ අපේ අතේ weakness එකක්. ඒ කියන්නේ දුර්වලතාවයක්, පණ නැති බවක්, හිරිවැටීමක්. අන්න ඒ වගේ දෙයක් තියෙනවා නම් මෙතනදී අත විතරක් නෙමේ කකුලේ හරිය ඒ වගේ දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි අත් දෙකම උඩට උස්සන්න කිව්වහම එක අතක් උස්ස ගන්න බැරුව පල්ලහැට කඩාගෙන වැටෙනවා නම් අන්න ඒකත් මෙන්න මේ අංශභාගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මූලික රෝග ලක්ෂණයක්. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නොසලකා හරින්න එපා. පුළුවන් තරම් ඉක්මනින් රෝහලකට එක්කගෙන යන්න. ඊළඟ එක තමයි S අකුර. S කියලා කියන්නේ ස්පීච් කියන එක. ස්පීච් කියන්නේ කතාව. අපි කතා කරන එක ගොත ගැහෙනවා නම්
ඒක හරියට කතා කරගන්න වචන උච්චාරණය කරන්න බැරුව යනවා නම් ඒ කියන්නේ හොඳට මෙච්චර කල් හොඳට කතා කර කර හිටපු කෙනෙක් එක පාරම ගොත ගහන්න ගත්තොත් නම් බලාගෙන ඉන්න එපා පුළුවන් තරම් ඉක්මනින් හොස්පිටල් එකකට ගෙනියන්න අන්න ඒක මේක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ඔයාලට ඒක ෂුවර් නැත්තම් ඔයාලා කියන්න මෙන්න මේ වචන කියන්න කියලා ඒක යාට කියාගන්න බැරුව එයා දඟලනවා නම් කියන්නේ ඒක කියාගන්න බැරුව එයා මහන්සි වෙනවා නම් ඒක කියන්න අන්න ඒකත් මෙන්න මේකේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් ඒක නිසා එකපාර හොඳට හිටපු කෙනෙක් ගොත ගහන්න වගේ ගත්තොත් අනිවාර්යයෙන්ම ඉක්මනින් රෝහලක් කරා ගෙනියන්න අන්තිම අකුර තමයි T අකුර. T අකුර මේගොල්ලෝ සඳහන් කරලා තියන්නේ time කියන එකට. ඒ කියන්නේ time වේලාව කියන එක නම් ඊටාම අත්‍යවශ්‍යයි. මේ වගේ දෙයක් තියෙද්දි බල ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට පුළුවන් නම් ඒ රෝගියව දාගෙන වාහනයකට දාගෙන හොස්පිටල් එකට ගෙනියන්න. එහෙම නැත්නම් පුළුවන් නම් ඉක්මනින්ම ඇම්බියුලන්ස් එකකට කතා කරලා ඉක්මනින් රෝහලට ගෙනියන්න. විශේෂයෙන්ම මතක තියාගන්න දෙයක් තියෙනවා මේ වගේ රෝග ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඒ කියන්නේ ගොත ගැහෙනවා කට පැත්තකට යනවා කිසිම වෙලාවක ඩ්‍රයිව් කරන්න නම් හදන්න එපා කිසිම වෙලාවක වාහනයක් එලවගෙන යන්න හදන්න එපා වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම වාහනේ එලවිය යුතුයි මොකද ඔයාට එකපාරම වාට දැන්ට වාට පුළුවන් කියලා හිතුණට එකපාරම වාට බැරුව එක පැත්තක් පණ නැතිව ගිහිල්ලා ඔයාගේ ජීවිතේ සහ පාරේ ගමන් කරන අනිත් අයගේ ජීවිත අනුතරේ හෙලන්න පුළුවන් ඒක නිසා වෛද්‍ය උපදෙස් තමයි කිසිම වෙලාවක මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වාහන යන්න එලවගෙන තනියම හොස්පිටල් එකට යන්න එපා තවත් කවුරු හරි එක්ක තමයි අනිවාර්යයෙන්ම යන්න ඕන මෙන්න මේ වගේම අපේ රටේ වෛද්‍යවරුන් සහ රෝගීන් විසින් කරන ලොකු වැරද්දක් නිසා ඉදිරියේදී දහස් ගාණක් ජීවිත අනුතරේ තියෙනවා අන්න ඒ ගැන අපි මෙන්න මේ වීඩියෝ එකේ කතා කරනවා ඒකත් මේ වීඩියෝ එකෙන් පස්සේ බලන්න ඒ වගේම තමයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන වකුගඩු අමාරුව තියෙන රෝගීන්ට කණ්ඩ හොඳ නැති කෑම පිළිබඳව අපි මෙන්න මේ වීඩියෝ එකේ කතා කරනවා ඒකත් මේ වීඩියෝ එකෙන් පස්සේ බලන්න ඒ විතරක් නෙමේ ලිංගික අධ්‍යාපනය සහ රූපලාවන්‍ය ගැනත් විශේෂ වීඩියෝස් කීපයක්ම අපේ channel එකේ තියෙනවා ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ වීඩියෝස් උත් බලන්න ඉතින් අද ඔයාලා මේ බලපු වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඒකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තියන්න ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතේ බේරගන්න මේ වීඩියෝ එක හැකිතාපමණ ෂෙයා කරන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම නිරෝගී දිවියක්